හයි කොහොමද ඉතින් ඔයගලන්ට ගොඩ දවසකින් කතා කරේ නැති නිසා මට හිතුණා අද පොඩි වීඩියෝ එකක් කරලා දාන්න. හරිද? ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මම යූස් කරන පර්ෆියුම්ස් ගැන. ඒ වගේම ඒවට මම රිවිව් කරනවා අද. Victoria Secrets Lavender and Vanilla. හරිද? ඉතින් මේක මාරම හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන්නේ. මම මේක සාමාන්‍ය ඩේලි යූස් කරනවා. ඒ කියන්නේ ඇත්තටම මේකේ සුවඳ සාමාන්‍යයෙන් පැය 8ක් විතර වගේ තියාගන්න පුළුවන්. මාරම සුවඳයි. මම මේකට දෙනවා 10 out of 10. Okay, this is the next one. මේක ඇවිල්ලා එස්කාඩා. මේක මාරම සුවඳයි. මේකට 10න් 10ටත් වඩා දෙන්න පුළුවන් ඇත්තටම. මාරම ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන්නේ. මම මේක අරගෙන ඇත්තටම අවුරුදු 5කට වැඩි දැන්. But still I'm using this. මේක තාම පාවිච්චි කරනවා. මේක මාරම සුවඳයි. ඊළඟට තියෙනවා මංගාව මාරියා. මම හිතන්නේ ගොඩක් අය මේ පර්ෆියුම් එක දානවා. ඉස්සර ගොඩක් වෙලාවට මේ පර්ෆියුම් එක හොයාගෙන මම යනවා එක එක shops වලට මේකේ තියෙන ඒ සුවඳ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක මාරම pleasant. ඒක 10 out of 10 මම දෙනවා. ඇත්තටම ෂෝක් පර්ෆියුම් එකක්. Okay. මේකත් Victoria Secretsම තමයි. I'm giving 10 out of 10 for this. මේක හරිම සුවඳයි ළමයි. මට මේක හම්බුන අපේ මල්ලිගෙන් ඇත්තටම. ඊළඟ එක මේ blush කියන perfume එක. right? මේකේ ඉන්නේ ගොඩක් වෙලාවට fruity fragrance එකක්. ඒකට අපි දෙමු 8 out of 10. Next one. මේක ඇවිල්ලා ඒවා. මේ perfume එක නම ඒවා. මේකත් එක්ක තව තියෙනවා මෙන්න මේ වගේ චූටි මම මේක නම් යූස් කරන්නේ ගොඩක් වෙලාවට කන පිටිපස්සට චුට්ටක් ගියාම දවසම සුවඳ තියෙනවා. යා. ඉතින් ඔහොම තමයි මම perfume 7ක් පෙන්නුවා. තව තියෙනවා. ඉතින් ඒවත් ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්.